අද අපි මේ වීඩියෝව තුළින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණකයක් කොහොමද නිවැරදිව බලගන්වන්නේ. එහෙමත් නැත්නම් පරිගණකයක් කොහොමද නිවැරදිව ඔන් කරගන්නේ. සහ පරිගණකයක් කොහොමද නිවැරදිව ක්‍රියාවිරහිත කරන්නේ. එහෙමත් නැත්නම් ෂට් ඩවුන් කරන්නේ කියලා. මෙහිදී අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් තියෙනවා. සමහර කරුණු අයිති වෙන්නේ පරිගණකයේ ආරක්ෂාවට. තවත් සමහර කරුණු තියෙනවා අපේ ආරක්ෂාවට අපි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල්. ඉතින් මේ වීඩියෝව තුලින් ඔයාලට දැනගන්න පුළුවන් අපේ ආරක්ෂාවටත් පරිගණකයේ ආරක්ෂාවටත් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා වගේම කොහොමද පරිගණකයක් නිවැරදි ආකාරයෙන් බලගන්වන්නේ එහෙමත් නැත්නම් ඔන් කරන්නේ කියලා සහ කොහොමද පරිගණකයක් නිවැරදි ආකාරයෙන් ක්‍රියා විරහිත කරන්නේ හෙවත් ෂට් ඩවුන් කරන්නේ කියලා. පුංචි වෙලාවක් අරගෙන මතක් කරලා බලන්න. ඔයාලගේ ගෙදර තියෙන විදුලියෙන් ක්‍රියාත්මක කරන උපකරණ මොනවද කියලා. එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රොනික උපකරණ මොනවද කියලා. ඔව් ඔයාලට මතක් වුණා නේද? ගෙදර තියෙන ටීවී එක, රේඩියෝ එක, ෆ්‍රිජ් එක, oven එක, වොෂින් මැෂින් එක මේ වගේ ගොඩාක් දේවල් ඕගොල්ලන්ට මතක් වෙන්න ඇති. ඉතින් මේ විද්‍යුත් උපකරණ කොහොමද ඔයාලා බලගන්වන්නේ? එහෙමත් නැත්නම් ඔන් කරගන්නේ. විද්‍යුත් උපකරණ නම් ඔන් කරගන්න හරිම පහසුයි. විදුලි පේනුවට සම්බන්ධ කරපු වයරය හරහා විදුලිය ලබා දීලා අපිට පුළුවන් ගොඩාක් උපකරණ ක්‍රියාත්මක කරගන්න. ඒ විදිහට අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් ගෙදර තියෙන ෆ්‍රිජ් එක, රේඩියෝ එක, එතකොට අයන් එක, oven එක, වොෂින් මැෂින් එක එහෙම අපිට එහෙම ඔන් කරන්න පුළුවන්. ඒත් අපේ ගෙදර තියෙන ටීවී එක ගොඩක් වෙලාවට අපිට පවර් ඔන් කරගත්තාම channel එකක් මාරු කරන්න ගියාම එහෙම පොඩ්ඩක් වෙනසක් තියෙනවා. ඒ වෙලාවට අපි භාවිත කරනවා අපේ ගෙදර රූපවාහිනියට ලබා දීලා තියෙන රිමෝට් යන්ත්‍රය. විදුලි ස්ථිරිකයක් ක්‍රියාත්මක කිරීමේදී වගේ නෙමෙයි රූපවාහිනියක් භාවිතා කරද්දී රිමෝට් යන්ත්‍රයක් කරහා channel මාරු කර ගැනීම. මේ වගේම තමයි පොඩි වෙනසක් තියෙනවා අපේ පරිගණකයක් ක්‍රියාත්මක කරද්දිත්. බලමු කොහොමද මේ පරිගණකයක් ක්‍රියාත්මක කිරීම වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණයක් ක්‍රියාත්මක කිරීමට සාපේක්ෂව වෙනස් වෙන්නේ කියලා. අප එදිනෙදා ජීවිතයේදී විවිධාකාරයේ පරිගණක වර්ග භාවිතා කරනවා. සමහර පරිගණක බැටරියක් මගින් ආරෝපණය කළ හැකි පරිගණක වෙනවා. ඒවාට උදාහරණ ලෙස ලැප්ටොප් පරිගණක, ටැබ්ලට් පරිගණක අප භාවිතා කරන ජංගම දුරකථනත් අයත් වෙනවා. බැටරියක් මගින් ආරෝපණය කර ඇති පරිගණක ක්‍රියාත්මක කිරීම ඉතාමත්ම පහසුයි. එහිදී අපිට කරන්න තියෙන්නේ පරිගණකයේ ක්‍රියාත්මක කිරීමට අදාළ ජව සැපයුම් බොත්තම හෙවත් පවර් බටන් එක ප්‍රෙස් කරගෙන සිටීම පමණයි. මේස පරිගණකයක් හෙවත් ඩෙස්ක්ටොප් පරිගණකයක් ක්‍රියාත්මක කිරීමේදී ක්‍රියාත්මක කිරීමේ පිළිවෙල මීට හාත්පසින්ම වෙනස් වෙනවා. පළමුවෙන්ම අපේ පරිගණකයේ පරිගණකගත උපාංග සඳහා විදුලිය සපයන ජව සැපයුම් වයර හෙවත් කේබල විද්‍යුත් පේනුවට සම්බන්ධ කරන්න ඕනේ. පසුව එම ජව සැපයුම් පේනුවේ ඇති විද්‍යුත් ස්විචය අපි ක්‍රියාත්මක කරනවා. මෙහිදී පරිගණකයේ ඇති අනවරත බල සැපයුම හෙවත් UPS යන්ත්‍රයට තමයි පළමුවෙන්ම විදුලිය සැපයීම සිදුවන්නේ. ඒ නිසා අපි විදුලිය සැපයීමෙන් පසුව ක්‍රියාත්මක කළ යුතු වන්නේ UPS යන්ත්‍රයේ ඇති පවර් බටන් එක ක්‍රියාත්මක කිරීමයි. පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකයේ හෙවත් සිස්ටම් යුනිට් සඳහා විදුලිය සැපයීම ආරම්භ වෙනවා. ඒ නිසා අපි එතෙන් සිට පරිගණකයේ ක්‍රියාත්මක කිරීම සඳහා ඊළඟට සිස්ටම් යුනිට් හෙවත් මධ්‍ය සැකසුම් ඒකකයේ ඇති පවර් බටන් බොත්තම ඔබා පරිගණකය ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එවිට අපේ පරිගණකය සුළු වේලාවකින් ක්‍රියාත්මක වෙනවා. එසේ ක්‍රියාත්මක වී පරිගණක තිරය ඔන් උනේ නැත්තම් අපි ඊළඟට කරන්න ඕනේ පරිගණක තිරයේ පහළ ඇති පවර් සැපයුම් බොත්තම ඔබා පරිගණක තිරය ක්‍රියාත්මක කර ගැනීමයි. අපි දැන් බලමු පරිගණකයක් ක්‍රියාත්මක කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. පරිගණකයේ භාවිත කරන
පරිශීලකයාගේ ආරක්ෂාව සඳහා පරිශීලකයා ආරක්ෂිත අනුගමනය කළ යුතු කරුණු තමයි පළවෙනි කරුණ වශයෙන් පරිගණකයේ බලසැපයුම් කේබල විදුලි පේනුවට සම්බන්ධ කිරීමේදී කිසි විටකත් ඔබේ අත් තෙත සහිතව තියාගන්න එපා. විදුලි සැපයුම් පේනුව අනාරක්ෂිත තත්වයක පවතිනවා නම් කිසි විටකත් එවැනි විදුලි සැපයුම් පේනු සඳහා විද්‍යුත් වයර කේබල සම්බන්ධ කිරීමට යන්නත් එපා. එම තමයි ඔබගේ වගේම පරිගණකයේ ආරක්ෂාව සඳහා ගිගුරුම් සහිත වැසි සහිත අවස්ථාවලදී කිසි විටකත් විදුලි පේනුවට පරිගණකයේ සම්බන්ධ කිරීමට හෝ විදුලිය ක්‍රියාත්මක කොට පරිගණකයේ භාවිතා කරන්නත් එපා. බලමු පරිගණකයේ ආරක්ෂාව සඳහා අපි අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද කියලා. පරිගණකය ක්‍රියාත්මක කිරීමට සහ සැපයුම ලබා දීමට පෙර පරිගණකයේ සියලුම උපාංග සඳහා සම්බන්ධ කරනු ලබන වයර එහෙමත් නැත්නම් කේබල නිවැරදිව සම්බන්ධ වෙලා තියෙනවද? ලූස් කනෙක්ෂන් එකක් තියෙනවද කියලා දැනගන්න. එහෙම ලූස් කනෙක්ෂන් එකක් එහෙමත් නැත්නම් බුරුල් වෙලා තියෙනවා නම් ඒවා නිවැරදිව සකස් කරගෙන ඉන්න ඕනේ. ඔබේ පරිගණකයේ සඳහා UPS යන්ත්‍රයක් නොමැති නම් අවම වශයෙන් පරිගණකයට විදුලි සපයන විදුලි පේනුව සඳහා සර්ජන ආරක්ෂකයක් සහිත විදුලි පේනුවක් භාවිතා කිරීම වඩාත් සුදුසු වෙනවා. මේ නිසා පරිගණකයට වැඩි ධාරිතාවයක් සහිත විදුලි ප්‍රමාණයක් ඇතුළු වීම දක්වීමටත් යම් අවස්ථාවකදී විදුලි සැපයීමේ පවතින බලය මදි නම් පරිගණකයේ ක්‍රියාත්මක වීමට යාමේදී ඇතිවිය හැකි දෝෂ වලින් පරිගණකය ආරක්ෂා කර ගැනීමටත් හැකි වෙනවා. මේ ආකාරයට ක්‍රියාත්මක කරගත් පරිගණකයක් අපගේ කාර්ය අවසන් වීමෙන් පසුව නිවැරදි ආකාරයෙන් ක්‍රියා විරහිත කරන්නේ කොහොමද කියලා අපි දැන් සොයා බලමු. ඔබ භාවිත කරන්නේ ඩෙස්ක්ටොප් පරිගණකයක් හෙවත් මේස පරිගණකයක් හෝ උකුළු පරිගණකයක් එහෙමත් නැත්නම් ලැප්ටොප් පරිගණකයක් ටැබ් යන්ත්‍රයක් හෝ කුමන ආකාරයේ පරිගණක යන්ත්‍රයක් වුවත් පරිගණකය ක්‍රියා විරහිත කිරීමේදී අනුගමනය කරන ලබන පියවර සමාන වෙනවා. පළමුවෙන්ම ඔබ පරිගණකයේ භාවිතා කළ සියලුම වින්ඩෝස් එහෙමත් නැත්නම් කවුළු වසා දැමීම සිදු කරන්න ඕනේ. ඉන්පසුව පරිගණකයේ ටාස්ක් බාර් මත සලකුණු කර තිබෙන ස්ටාර්ට් මත ක්ලික් කරන්න ඕනේ. ඊට ලැබෙන කවුළුවේ ඇති පවර් බටන් හෙවත් පවර් සලකුණ මත ක්ලික් කිරීමෙන් අපිට ෂට්ඩවුන් විධානයට අදාළ ස්ථානය තෝරා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ෂට්ඩවුන් විධානය මත ක්ලික් කිරීමෙන් පසුව ඒ ෂණයකින් පරිගණක තිරය කළු වුවත් අපේ පරිගණකය එසැනින් ක්‍රියාවිරහිත වෙන්නේ නැහැ. හරියට අපි නිදාගන්න ඇඳට ගිහිල්ලා ඇස් පියාගත්ත ගමන් නිින්ද යන්නේ නැහැ වගේ තමයි. ඉතින් අපිට ඇහෙනවා පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙන ෆෑන් තවමත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි ඒ ශබ්දය පොඩ්ඩක් අහගෙන ඉඳලා ඒ ශබ්දේ නැවතුණු පසුව තමයි අපේ පරිගණකය සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වුණා කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි සමහර පරිගණකවල නම් සිස්ටම් යුනිට් එක ක්‍රියාවිරහිත වුණාට පස්සේ සිස්ටම් යුනිට් එක බලගන්වන පවර් බටන් හි තියෙන ලයිට් එකත් ඕෆ් වෙනවා. එයිනුත් අපිට දැනගන්න පුළුවන් පරිගණකය සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වුණා කියලා. ඊළඟට තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ පරිගණකයට UPS යන්ත්‍රයක් හෙවත් අනවරත බලසැපයුමක් සම්බන්ධ කරලා තියෙනවා නම් එම අනවරත බලසැපයුමට UPS යන්ත්‍රයට සපයන විදුලිය දීම නවත්වා දැමීමට. නමුත් මෙය බොහෝ විට අපිට සිදු කිරීමට සිද්ධ වෙන්නේ ඩෙස්ක්ටොප් පරිගණක සඳහා පමණයි. ලැප්ටොප් පරිගණක, ටැබ් පරිගණක සඳහා මෙම UPS යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාන වශයෙන් පරිගණකයක් ක්‍රියා විරහිත කිරීමේදී අපි සිදු කළ යුතු වන්නේ පරිගණකයට විදුලිය බලය සැපයූ විදුලි පේනුවට සම්බන්ධ කළ විදුලි පේනුවේ ඇතුළේ විදුලි ස්විචය ක්‍රියා විරහිත කිරීම සහ එය ප්‍රවේශමෙන් ගලවා ඉවත් කිරීම. ආරෝපණය කරන ලද ලැප්ටොප් පරිගණක, ටැබ් පරිගණක සඳහා මේ අවස්ථාවත් සිදු කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ.